සුබ දවසක්. අපි දිනපතා බොහෝ දේවල් අහනවා. ගුරුවරුන් කතා කරනවා, යාළුවෝන් කතා කරනවා, මව්පියන් උපදෙස් දෙනවා. සමහර වෙලාවට ගීත අහනවා. සමහර වෙලාවට පරිසරයේ ශබ්ද අහනවා. නමුත් මෙහි වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇත්තටම අහනවද? නැත්නම් අපි සරලවම ශබ්ද පමණක් අහනවද? බොහෝ වෙලාවට අපි කරන දේ තමයි ඇසීම නෙමෙයි, ඇහිීම පමණයි. උදාහරණයක් බලමු. ඔබ පන්තියේ වාඩි වෙලා ඉන්නවා. ගුරුවරයා පාඩම පැහැදිලි කරනවා. නමුත් ඒ අතරතුර ඔබේ මනස වෙනත් තැනකට ගිහින්. ඔබ හිතනවා, අද ස්කූල් එකෙන් පස්සේ මොනවද කරන්නේ? අද ක්‍රිකට් ප්‍රැක්ටිස් තියනවද? මගේ යාළුවාට මැසේජ් එකක් යවන්න ඕනේ. මේ වෙලාවේ ඔබ ගුරුවරයාගේ කතා ඇසෙනවා. නමුත් ඔබ ඇත්තටම සවන් දෙන්නේ නැහැ. මේ තමයි අද බොහෝ දෙනාට ඇතිවන ගැටලුව. මයින්ඩ්ෆුල් ලිසනින් කියන්නේ මොකක්ද? මයින්ඩ්ෆුල් ලිසනින් කියන්නේ සම්පූර්ණ අවධානයෙන් සහ සංසුන් මනසකින් ඇසීම. ඒ කියන්නේ කෙනෙකු කතා කරන විට ඔහු කියන දේ පමණක්ම නෙමෙයි, ඔහුගේ හැඟීම් සහ අදහස් පවා තේරුම් ගැනීමට උත්සාහ කිරීම. මෙය මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එකේ ඉතා වැදගත් කොටසක්. මයින්ඩ්ෆුල්නස් කියන්නේ මේ මොහොතේ සිදුවන දේ ගැන අවධානයෙන් සිටීම. මයින්ඩ්ෆුල් ලිසනින් කියන්නේ මේ මොහොතේ ඇසෙන ශබ්ද සහ කතා ගැන සම්පූර්ණ අවධානයෙන් සිටීම. අපි ඇත්තටම අසන්නේ නැත්තේ ඇයි? බොහෝ වෙලාවට අපි කෙනෙකු කතා කරන විදිහ සම්පූර්ණයෙන් අසන්නේ නැහැ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. පළමුව, අපේ මනස නිතරම වෙනත් සිතුවිලි වලට යනවා. දෙවනුව, අපි කෙනෙකු කතා කරන අතරතුරම අපි දෙන උත්තරය ගැන හිතනවා. උදාහරණයක් විදිහට යාළුවෙක් ඔබට කතාවක් කියනවා. ඔහු කතාව කියන අතරතුර ඔබ හිතනවා, මට මේකට මොනවද කියන්න පුරුවන්? එවිට ඔබ ඇත්තටම ඔහු කියන දේ අහන්නේ නැහැ. ඔබ ඔබේ උත්තරය ගැන හිතනවා. මයින්ඩ්ෆුල් ලිසනින් ප්‍රැක්ටිස් එකෙන් අපි මේ පුරුද්ද වෙනස් කරන්න ඉගෙන ගන්නවා. එහෙමනම් අපි මයින්ඩ්ෆුල් ලිසනින් ප්‍රැක්ටිස් කරන ආකාරය ගැන බලමුද? මයින්ඩ්ෆුල් ලිසනින් ප්‍රැක්ටිස් එක ආරම්භ කරන්න ඉතා සරල ක්‍රමයක් තියෙනවා. පළමුව, කෙනෙකු කතා කරන විට සම්පූර්ණ අවධානය ඔහු වෙත යොමු කරන්න. ඔබේ දුරකථනය හෝ වෙනත් ඩිස්ට්‍රැක්ෂන් දේවල් පැත්තකට තබන්න. ඊළඟට ඔහු කියන වචන හොඳින් අසන්න. ඔහුගේ කටහඬේ ස්වරය පවා අසන්න. ඔහුගේ හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඔහු සතුටින් කතා කරනවද? නැත්නම් දුකින් කතා කරනවද? මේ විදිහට ප්‍රැක්ටිස් කරන විට ඔබට තේරෙනවා, ඇසීම කියන්නේ ශබ්ද ඇහිීම පමණක් නෙමෙයි කියලා. එය අනෙක් කෙනා තේරුම් ගැනීමේ ක්‍රියාවක්. පරිසරයේ ශබ්ද ඇසීම ගැන දන්නවද? මයින්ඩ්ෆුල් ලිසනින් ප්‍රැක්ටිස් කරන්න තවත් සරල එක්සර්සයිස් එකක් තියෙනවා. ඔබ සංසුන් තැනක වාඩි වෙන්න. දැන් ඔබේ අවධානය ඔබට ඇසෙන ශබ්ද වෙත යොමු කරන්න. ඔබට ඇසෙනවා පක්ෂීන්ගේ හඬ, වාහනවල ශබ්ද, සුළඟේ ශබ්ද, දුරින් කෙනෙකු කතා කරන හඬ. මේ ශබ්ද හොඳින් අසන්න. ඒවා හොඳද නරකද කියලා තීරණය කරන්න එපා. සරලවම ඒවා නිරීක්ෂණය කරන්න, අහන්න. මේක මයින්ඩ්ෆුල් ලිසනින් එකේ හොඳ එක්සර්සයිස් එකක්. ඒ වගේම තමයි මයින්ඩ්ෆුල් ලිසනින් සහ සම්බන්ධතා කියන්නේ. මයින්ඩ්ෆුල් ලිසනින් ප්‍රැක්ටිස් කරන විට අපේ සම්බන්ධතාත් හොඳ වෙනවා, වැඩි දියුණු වෙනවා. ඔබ කෙනෙකුගේ කතාව සම්පූර්ණ අවධානයෙන් අහන විට ඔහුට දැනෙනවා, මෙයා මේ මට ඇත්තටම සවන් දෙන්නේ කියලා. මෙය මිතුරන් අතර, පවුලේ සමාජිකයන් අතර, ගුරුවරුන් සහ සිසුන් අතර සම්බන්ධතා ශක්තිමත් කරනවා. අවසාන වශයෙන්, ඇසීම කියන්නේ සරල දෙයක් වගේ පෙනුනත් එය ඊටමත් වැදගත් හැකියාවක්. මයින්ඩ්ෆුල් ලිසනින් ප්‍රැක්ටිස් මගින් අපි සංසුන්ව අසන්න, අනෙක් කෙනා තේරුම් ගන්න, සම්බන්ධතා ශක්තිමත් කරන්න ඉගෙන ගන්නවා. ඒ නිසා ඔබට මතක තබා ගන්න පුරුවන් සරල අදහසක් තියෙනවා. කතා කරන එකට වඩා ඇසීම වැදගත් කියලා. ඔබ අද සිට උත්සාහ කරන්න කෙනෙකු කතා කරන විට ඔහුට සම්පූර්ණ අවධානයෙන් සවන් දෙන්න. එය මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එකේ ඉතාමත් බලවත් පියවරක්. අපි එහෙමනම් අලුත් වීඩියෝවකින් ඊළඟ දවසේ මයින්ඩ්ෆුල් ඊටින් ගැන කතා කරමු. එතෙක් ඔබට සුබ දවසක්.